අසල්වැසියාට ප්‍රේම කරන්න කියන එක කිතුණු අපේ දහමේ පදනම බවට පත් වෙලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ හැම වෙලාවෙම ඉල්ලලා තිබුණේ තමාට මෙන්ම තම අසල්වැසියාට ප්‍රේම කරන්න. මේක ඕන පොඩි එකෙක් දන්නවා. ඕන පොඩි කෙනෙක් ගහුවාම ඔයා පල්ලි යනවාද? ඔව්. පල්ලි ගිහලා මොනවද කරන්නේ? අපිට උගන්වනවා මේ දහම. දහම තුල ගොඩාක් දුරට කියන්නේ දැන් පල්ලි ස්වාමි මොනවද කියන්නේ? පුළුවන් තරම් ඔබ අනිත් එක්කෙනා එක්ක බොහොම සතුටින් ජීවත් වෙන්න. මේ රණ්ඩු සරුවල් කරගන්න එපයි කියන්නේ. දැන් ඒ රණ්ඩුවක් ඇති කරගන්න නැත්නම් අමනාප වීමට හේතුවක් වෙන්නේ ඔහු කරන වැරදක්නේ. දැන් කවුරු හරි මට වරදක් කරපුවා මට ඒක හිතේ දෙනවා. මම පීඩාවටපත් වෙනවා. මට දුක හිතෙනවා. දුක හිතුණා මම එයාත් එක්ක අමනාප වෙනවා. එපා මේ මිනිස්සයා එක්ක ජීවත් වෙන්න බෑ. මේ මිනිස්සයා හරි කරදරකාරයෙක්. මට හරිම එපාම කරපු මිනිහෙක්. දැන් එහෙමනේ දෙපාර්ශ්වයක් අතර ඝර්ෂණයක් ඇති කරගන්නේ. ඊට අමතරව මෙහෙම ඝර්ෂණ නැති වෙනව නේද? ඝර්ෂණ නෙමෙයි. එපා වීමක්. හෝ කලකිරීමක් හරි මේ ඇතුලේ තියෙන අර කුහකකම හින්දා කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා. ලස්සනට ගෙවල් හදාගෙන ලස්සන පවුලක් එක්ක උන් ඇවිදගෙන යනවා පවුල තාත්තා දරුවන්ගේ අතින් අල්ලලා යනවා අම්මා එකට එකතු වෙනවා එකට ආහාර ගන්න. ඒ පවුල හරිම ලස්සනයි. දැන් මේ ලස්සන බලන් ඉන්න බැරුව ඇයි ඉන්නවා. මුන්ට බලන්නකො හරි ගිල්ල තියෙන හැටි. මේගොල්ලන්ට වාහන තියෙනවා මේ විදිහට තියෙනවා ජීවත් වෙන්න මොනවද අඩු? දැන් ඔන්න වර්ධි හොයන්න ගන්නවා. සාරිය අඩුපාඩු හොයන්න ගන්නවා. කලිසමේ අඩුපාඩු හොයන්න ගන්නවා. ගමන් කරන විලාසයේ අඩුපාඩු හොයන්න ගන්නවා. කතා කරන අල්ල ගන්න බලන වචනයකින්. අර පරිසිවරු සල්සිවරු හිටියා වගේ ක්‍රිස්තුස් වහන්සේ පසුපස්සේ කොච්චර හොඳට ජීවත් වෙන පරිසරයක ඉන්නකොට තව කෙනෙකුට ඒක දරන්න බෑ. එහෙම අය ඕන තරම් ඉන්නවා. පුදුමාකාර ඉන්නවා. ඉතින් අර හොඳට ඉන්න මිනිස්සුෙකුට කරදරයක් ආවම හරියටම සතුටු වෙන්න අර මිනිස්සු තමයි. මේකේ බලන්න කොච්චර අසුන්දරද සුන්දර දර්ශනයක්ද. තව කෙනෙකුගේ දියුණුව ඉවසන්න බැරි ඇයි? එහෙම දියුණුව ඉවසන්න පුළුවන් නම් ඒ දියුණුවට ප්‍රශංසා කරන්න පුළුවන් නම් ඒකට ආදරය කරන්න පුළුවන් නම් ඔබ දන්නවද ඔබ දන්නේම නැතුව ඔබත් ඒ තත්ත්වයටපත් වෙනවා. මේක තමයි ජීවිතය ඉගෙන ගන්න පුළුවන් හොඳම පාඩම අද අපිට දේ වචනේ දෙන්නේ. මේ වචනේ අල්ලගන්න. තව කෙනෙකුට යහමින් ජීවත් වෙනවා දිහා බලාගෙන හතුරුකම් නම් කරන්න යන්න එපා. මේක ස්වාමින් වහන්සේට අප්‍රසන්නම දෙයක්. තව කෙනෙක් හොඳට ඉන්නවනම් ඔබත් හොඳට ඉන්න. කෙනෙකුට කුහකකම් කරන්න යන්න. බද හිතනවා නම් මේ කිසිම වරදක් නැති මිනිහෙකුට මම වරදි හොය පහර දෙන්න යන්නේ කියලා. අපරාධයක් කරගන්නේ. ඔබේ පුංචි ජීවිත කාලය තුල ඔබ නැති කරගන්නේ ලස්සන දේවල් අහිමි කරගන්න. ඒකින්ද අපි හැමෝටම ආදරය දක්වමු, සෙනෙහස දක්වමු, දයාව දක්වමු. එතන අපේ ජීවිතය ගෙන යමු. ලස්සන දවසක් ඔබට. ජේසුස් පිටයි.